Hello guys, welcome back to Crypto with Doni. ඔන්න ඉතින් අද මම වීඩියෝ එකේ කතා කරන්නේ Binance Wallet එකේ එන new feature එකක් වෙන මේ Prime Sale Edition එකේ GL Basic කියන coin එක ගැන. Binance Wallet එකේ කලිනුත් මේ වගේ ගොඩාක් ප්‍රොජෙක්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා wallet එක ඇතුලේ බලන්න පුළුවන් මොනවද මේ ඇවිල්ලා තියෙන කලින් ආපු ප්‍රොජෙක්ට්ස් කියලා. ඒ විතරක් නෙමෙයි මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම මේ Yield Basic කියන coin එක ගත්තේ Legion කියන platform එකේ ඔක්තෝබර් මුල වගේ. ඒ මට $150ක allocation එකක් හම්බුණා per coin. මට 0.2 dollars වලට තමයි හම්බුනේ. හැබැයි මේ Binance එකේ තියෙන TG event එකෙන් ඔයගොල්ලන්ට 0.1 dollars වලට මේ coin එක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ coin එක දැනටමත් list කරලා තියෙනවා whale market එකේ. ඔයගොල්ලෝ දන්නවා whale market කියලා කියන්නේ free market crypto dex එකක්. මේකේ 1.5 $5 වලට තමයි මේ coin එක list කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මම link එක දාන්නවා. ඔයගලන්ට ගිහිල්ලා එතන ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් Binance Wallet එකෙන් ඔයගොල්ලෝ කොහොමද මේ sale එකට eligible වෙන්නේ. එහෙමත් නැත්නම් මේ coin එක buy කරගන්න ඔයගොල්ලෝ කොහොමද Binance Wallet එක හදා ගන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ දැනටමත් Binance Wallet එක active කරගත්තේ නැති කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් පල්ලෙහා description එකේ දාලා තියෙන wallet link එකට ගිහිල්ලා ඔයගොල්ලෝගේ wallet එක active කරගන්න. එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ normal විදියටත් ඒක active කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද ඒක active කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙතනින් Binance app එකට ගියාට පස්සේ මෙතන Binance Wallet කියන එකට ගිහිල්ලා එතනින් ඔයාලගේ Face ID එක allow කරන්න. ඊට පස්සේ Binance Wallet එකේ අපිට මේ features තියෙනවා පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මේ passkey එකක් add කරන්න කියලා. ඒ passkey එක add කරන්න ඔයගොල්ලන්ට දෙකක් දීලා තිනවා. එතනින් ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයාලගේ email එකට code එකක් යනවා. එතනින් email එකේ code එක මෙතන verification කරන්න තියෙන්නේ. පස්සේ අපි මෙතන email verification code එක දාලා ඒක submit කරාම ඔයගොල්ලන්ට passkey එක add කරන්න දෙනවා. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ගේ Face ID එකෙන් තමයි sign in වෙන්න තියෙන්නේ. මම මේක කරන්නේ iPhone එකකින් Android එකෙත් මේ වගේම තමයි ඔයගොල්ලන්ට එන්නේ. ඊට අපිට Face ID එක දීලා නිකම්ම sign in වෙන්න පුළුවන්. මේක හරිම ලේසි වැඩක්. තාක් ලොකු මේ අමාරු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට පුළුවන් මේ ලේසියෙන්ම Binance app එකට ගිහිල්ලා එතන exchange එකට එහා පැත්තේ තියෙන wallet මේ කියන මේකට ගියාම ඔයගොල්ලන්ට පුළුවන් මේක හරිම ලේසියෙන් මේක create කරගන්න. ඔයගොල්ලන්ට link එක ඕනනම් පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඒ link එකට ගිහිල්ලත් ඔයගොල්ලන්ට පුළුවන් ලේසියෙන්ම මේ wallet එක ඒ වගේම තමයි මේ event එකට participate කරන්න ඔයගොල්ලන්ට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ Binance Alpha Points. මේ මෙතනදී ඒගොල්ලෝ බලනවා Binance Alpha Points ඔයගොල්ලන්ට කොච්චරක් තියෙනවද කියලා. ඉතින් අපි බලමු කොහොමද Binance Alpha Points ඔයගොල්ලෝ collect කරගන්නේ කියලා. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද මේ Binance Alpha Points එකතු කරගන්නේ කියලා. ක්‍රම දෙකකට ඔයගොල්ලන්ට පුළුවන් මේ Alpha Points ගන්න. එකක් තමයි ඔයගොල්ලන්ගේ trading volume එකට Binance එකෙන් daily points ලබා දෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට ඔයාලගේ Binance asset value එකටත් ඒගොල්ලෝ Alpha Points ඔයගොල්ලන්ට දෙනවා. ඉතින් මේ event එක participate කරන්න ඔයගොල්ලන්ට mainly ඕන දෙයක් තමයි මේ Binance Alpha. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අද ඉඳලා මේ Alpha Points එකතු කරගන්න. එතකොට ඔයගොල්ලන්ටත් පුළුවන් මේ event එකට participate කරන්න. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා මේකේ terms and conditions තියෙනවා. මම ඒව ඔක්කොම නම් මොනවද මේකේ තියෙන terms and conditions කියලා ඒවත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මම මේ event එකේ link එකත් පල්ලෙහා description එකේ දාන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ ඔක්කොම විස්තර බලලා වෙන්න. ඒ වගේම කියන්න ඕනේ මේක financial advice එකක් නෙමෙයි. ඔයගොල්ලන්ට crypto ඕනම දෙයකට invest කරන්න කලින් DYOR do your own research කියන method එක හැම වෙලේම පාවිච්චි කරන්න කියලා මතක් කරන ගමන් මම නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. මේ crypto with Duni